ඔහොම අල්ලන් ඉන්න මම බලන්න. එතනාගෙන කන්ද ඇවිලුණා. හිත නිවා ගන්න තවම බැරි වුණා. Hi, welcome back to Vlogging Bagi. මේ vlog එකෙන් මම කියන්නේ අපි සිචීලියාවල ගත කරපු අන්තිම දවස් දෙක. ඉතින් ප්ලෑන් එකක් නැතුවම අපි කතානියාවලට යන්න හිතුවා තුන්වෙනි දවසේ. හැබැයි කතානියාවල එත්න ගිනිකන්ද බලන්න තමයි අපි යන්න ප්ලෑන් කරේ. මේ තැන නම් පුදුම ලස්සනයි. අපි කවදාවක්වත් හිතුවේ නෑ මේ තැනට අපිට කවදාකවත් එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ටැක්සි එකකින් තමයි එත්නවලට ආවේ. ඒ ඇවිල්ලා අපි මෙන්න මේ ෆුනිවිය එකෙන් තමයි එත්න කන්ද උඩට ආවේ. මේ තැන ගැන කොහොම කියන්නද? ඇත්තටම අපි මුලින් නම් හරිම එක්සයිට් වෙලා හිටියේ මේ තැන බලන්න. එත්න කන්ද ළඟට ගියාම නම් ටිකක් බය හිතුණා. මොකද මේක ගිනි කන්දක්නේ. ඉතින් ගිනි කන්දක් වුණාට අපිට ඒක චුට්ටක්වත් දැනුනේ නෑ. ඒ තරම් මෙතන හරිම ලස්සනයි. ඉතින් අපි මේ ෆුනිවිය එකෙන් තව ටිකක් එත්න කන්ද උඩට ගිහිල්ලා කොහොමද ඒ ලස්සන කියලා බලමු. ඉතින් මේ ලස්සන ගිනිකන්ද බලන්න ගොඩාක් අය එන්නේ මේ ගිනිකන්ද උඩටම යන්නේ ලස්සන හරියටම බලාගන්න. ඒත් අපි හයික් එකකට ගැලපෙන විදිහට නෙවෙයි ආවේ. මොකද අපේ ඔළුවේ ප්ලෑන් එකක් තිබුණ නැහැ මෙහෙම තැනකට එනවා කියලා. ඉතින් ඒ නිසා අපිට වෙලාවත් ප්‍රශ්නයක් තිබුණ නිසා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නත් ලොකුවට තිබුණ නිසා අපි ඉතින් හයික් එකකට ගියේ නැහැ. බලන්නකෝ මාර්කෝ යනවා මට එත්න ගිනිකන්දෙන් ලස්සන වලක් ගේන්න. ඉතින් අපේ අවුට්ෆිට් නම් ජජ් කරන්න එපා. අපි ඇත්තටම මේක ප්ලෑන් කරලා නෙවෙයි ආවේ. ඔයාලා එත්න කන්දට යනවා නම් මේ විදිහට යන්න එපා. හයික් එකකට යන්න බලාගෙන ඒ විදිහට යන්න. කතානියාවල අපි ස්පෙෂල්ම තැනක් විදිහට දැක්කේ එත්න කන්ද, එත්න ගිනි කන්ද. ඉතින් ඒ නිසා අපි එත්න ගිනි කන්ද බලලා කතානියා සිටි එකේ පොඩි රවුමක් දැම්මා.
ඊට පස්සේ අපි පොඩි ලන්ච් එකක් අරගෙන අපි ආයෙමත් අපේ හොටෙල් එක තියෙන පලේර්මෝ වල අපි පලේර්මෝ වලට ඇවිල්ලා අපි ඩිනර් එකත් අරගෙන දැන් සිචීලියාවල අන්තිම ඩිනර් එක. ඉතින් මට ආසාවක් තිබුණා සන්රයිස් එක බලන්න. ඉතින් අපි දෙන්න හිතුවා අද අන්තිම දවසේ සිචීලියාවල සන්රයිස් එක බලන්න යමුද කියලා. ඉතින් අපි සන්රයිස් එක බලන්න ගියා. හරිම ලස්සන සන්රයිස් එකක් බැලුවා. මම හරිම එක්සයිට් වෙලා හිටියේ එදා උදේ මේ සන්රයිස් එක බලනකම්. ඉතින් අපි ආයෙමත් අපේ හොටෙල් එකට ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තව හොටෙල් එක ළඟ තියෙන පුංචි තැන් ටිකක අපි ඇවිදලා මොකද අපිට චෙක් අවුට් වෙන්න ටිකක් වෙලා තිබුණ නිසා අපි ආයෙමත් මිලානෝ යන්න ලෑස්ති වුණා. ඉතින් සිචීලියා ඔයාට thank you මේ ලස්සන දවස් ටික අපිට දුන්නට. thank you මාර්කෝ මාව සිචීලියාවලට එක්කගෙන ආවට. මේ දවස් හරිම ලස්සනයි. මං හරිම grateful මේ දවස් ටිකට අපි සිචීලියාවල ගෙවපු. ඉතින් අපි ආයිත් හම්බ වෙයිද? thank you ඔයාලට මේ බ්ලොග් එක බලුවට. bye bye.